කෙටි වීඩියෝ රීල්ස් සහ ෂෝට්ස් වලට ඇබ්බැහිවීම නිසා ඔබ සෑම තත්පර 15කින්ම අලුත් වීඩියෝවක් බලන විට මොළයෙන් ඩොපමින් කියන සතුට දනවන රසායනිකය ෂණිකව ශාවය කරනවා. සාමාන්‍යයෙන් ජීවිතයේ මහන්සි වෙලා වැඩක් කරලා ලබන සතුට කිසිම මහන්සියක් නැතුව තත්පර ගණනකින් මොළයට දිගින් දිගටම ලැබෙන්න ගන්නවා. සාමාන්‍ය ජීවිතය කම්මැලි සහ එපා වීම. මෙම අධික ෂණික සතුටට මොළය හුරු වූ පසු මොළයේ සතුට දෙනෙන ග්‍රාහක අක්‍රිය වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ජීවිතයේ දේවල් රසවිඳීමේ හැකියාව නැති වී යනවා. පාඩම් කිරීම, පොතක් කියවීම, රැකියාවක් කිරීම හෝ අනාගතය වෙනුවෙන් මහන්සි වීම වැනි ෂණිකව සතුටක් ඩොපමින් නොලැබෙන සැබෑ ජීවිතයේ වැදගත් වැඩ සියල්ලම ඔබට අධික ලෙස කම්මැලි සහ අප්‍රසන්න දේවල් බවට පත්වෙනවා. අවධානය සම්පූර්ණයෙන්ම බිඳවැටීම. තත්පර ගණනක කෙටි වීඩියෝ දිගින් දිගටම බැලීම නිසා මොළය පුරුදු වන්නේ ඉතා කෙටි කාලයකින් අවධානය වෙනස් කිරීමටයි. මෙයින් ඔබේ අවධානය එක දිගට තබා ගැනීමේ හැකියාව attention span සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඔබට විනාඩි 5ක් හෝ 10ක් එක දිගට එකම වැඩක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමට නොහැකි තරමට මොළය දුර්වල වෙනවා. මානසික හිස් බව සහ ආතතිය. කෙටි වීඩියෝ බලා දුරකථනීය පැත්තකින් තැබූ සෙනින් මොළයේ ඩොපමින් මට්ටම එකවරම පහත වැටෙනවා. එම අවස්ථාවේදී දැඩි පාළු බවක්, පසුතැවීමක් සහ මානසික හිස් බවක් දැනෙන්නට පටන් ගන්නවා. මෙය දිගු කාලීනව දැඩි මානසික ආතතියක් සහ විෂාදයක් දක්වා දුරදිග යනවා. මෙවැනි තවත් වැදගත් සහ ජීවිතයට වටිනා වීඩියෝ බලන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.